ගෙදරක් කියන්නේ අපි හැමෝටම ආරක්ෂිතම තැන දෙන්න ඕනේ. ඒත් හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අන්න ඒකට ශ්‍රී ලංකාවේ නීතියෙන් දෙන පිළිතුර ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි 2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත. අපි බලමු මේ නීතිමය රාමුව ඇතුලේ මොනවද තියෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ තියෙන්නේ අපි මේ කතා කරන හැම දෙයකම පදනම. 2005 අංක 34 දරන පනත. මේක නිකම් කඩදාසියක් නෙවෙයි. ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂාව සපයන නීතියේ නිලපලිහ. හරි. ඉතින් කොහොමද මේ පනත ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ? අපි මේ ගමන යමු පියවරෙන් පියවර. මුලින්ම පනතේ මූලික කරුණු ගැන කතා කරලා ඊට පස්සේ නඩුවක් පටන් ගන්නෙ කොහොමද? ආරක්ෂක නියෝගයක් කියන්නේ මොකක්ද? ඒකෙන් මොනවද තහනම් වෙන්නේ? අන්තිමට ඒ නියෝග කඩකලොත් මොකද වෙන්නේ කියන එක දක්වාම අපි බලමු. හොඳයි. එනම් අපි වැඩේ පටන් ගමු අත්තිවාරයෙන්. ඕනෑම නීතියක් හරියට තේරුම් ගන්න නම් ඒකේ භාවිතා වෙන මූලික වචනවල තේරුම හරියටම දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. මේ නීතියෙන් ආරක්ෂා කරන්න හදන්නේ කාවද? පනත එකට විශේෂ වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි පීඩාවට පත් තැනැත්තා. මේකේ තියෙන වැදගත්කම තමයි මේකෙන් අදහස් වෙන්නේ දැනට හිංසනයට ලක්වන කෙනෙක් විතරක්ම නෙමෙයි. මීට කලින් හිංසනයට ලක්වුණු කෙනෙක් එහෙමත් නැත්නම් අනාගතයේදී හිංසනයට ලක්වෙන්න අවදානමක් තියෙනවා කියලා හිතන ඕනෑම කෙනෙක් මේ යටතට වැටෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ ගෘහස්ත හිංසනය කියන්නේ ශාරීරිකව ගහගන්න පහර දෙන එකට විතරයි කියලා. ඒත් නෑ. මේ පනත ඊට වඩා ගොඩක් එහාට යනවා. දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන අපරාධමය ක්‍රියා විතරක් නෙවෙයි කෙනෙක්ව මානසිකව වටන, නිරන්තරයෙන් බය කරන, අවමන් කරන හැසිරීම් රටාව. ඒ කියන්නේ චිත්තවේගීය අපයෝජනයත් ගෘහස්ත හිංසනයක් විදියට මේ නීතියෙන් පිළිගන්නවා. මේක ඊටාම වැදගත් පුළුල් කිරීමක්. නින් බලන්න මේ නීතියෙන් ආවරණය වෙන සම්බන්ධකම් ජාලය කොච්චර ලොකුද කියලා. නිකම සැමියා, බිරිඳ, දරුවන් විතරක් නෙමෙයි. දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ආච්චිලා සීයලා, ඒ වගේම නෑදෑකම් තියෙන විශාල පිරිසක් අතර වෙන හිංසනයටත් මේ හරහා නීතියේ පිහිට පතන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික සම්බන්ධතා නිසා ඇතිවෙන හිංසනය තමයි මේ නීතිය අවධානයට ලක් වෙන්නේ.